එලෝ හැමෝටම මම අද කතා කරන්න යන්නේ මගේ විඩියෝ ලැබන ප්‍රොජෙක්ට් එකේ 40 වෙනි ටාස්ක් එක වන අපි කලින් හදාගත්ත ඇඩ්මින් සයින් පේජ් එක කොහොමද ප්‍රෝග්‍රෑම් කරගන්න යන්නේ කියන එක තමයි අද අපි බලන්න යන්නේ. එතකොට මම ඒක හදාගන්න විදිය පෙන්වන්න යන්න කලින් මම ඔයගොල්ලන්ට දැන් පෙන්වන්නම් අපේ ඇඩ්මින් කෙනෙක් කොහොමද සයින් ඉන් වෙන්නේ කියලා. එතකොට මම ඇඩ්මින් කෙනෙක් සයින් වෙන්න මම මුලින්ම ඇඩ්මින් ඊමේල් කියන දැන්ට මගේ ඊමේල් එකක් මම දැන් මෙතන මෙහෙම ඇඩ් කරගෙන මෙතනින් send verification code කියන බටන් එක උඩ ක්ලික් කරනවා. ඒ ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට sending කියන මැසේජ් එකක් මෙතනින් ලෝඩ් වෙනවා වගේ පේනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ ඩිසයින් එකේ වතාවර වගේ enter 6 digit code කියන එක මෙන්න මේ විදිහට පෙන්නලා verification code send to මේ මගේ ඊමේල් එකට කියලා මෙතනින් පෙන්වලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒතකොට මගේ ඊමේල් එකට ගිහින් බලුවොත් ඔයගොල්ලෝ මම පෙන්නන්නම්. මගේ දැන් ඊමේල් එකට ආවම පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මගේ ඊමේල් එකට මෙන්න මේ විදිහට skill shop මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මම මේක දැන් මෙතන මෙහෙම copy කරන් ඇවිල්ලා මෙතන paste කරලා මෙතන verify and login කියන බටන් එක උඩ ක්ලික් කරොත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ admin ගේ dashboard එක මෙන්න මේ විදිහට log වෙනවා. ඒක තමයි එහෙනම් අපි අද කතා කරන්න තියෙන අපේ ප්‍රෝග්‍රෑම් එකට අදාළව තියෙන කොටස් ටික. අපි දැන් අපේ VS Code එකට ගිහිල්ලා මෙන්න මේක එකින් එක කොහොමද ප්‍රෝග්‍රෑම් කරගන්න තියෙන්නේ කියලා අපි බලමු. අපි දැන් VS Code එකට ආවම පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මම උඩින්ම අපේ admin.login.php කියන ෆයිල් එකේ මෙන්න මේ විදිහට PHP tag එක ඇතුලේ session එකක් start කරගෙන තියෙනවා. ඒක start කරගෙන මම if එකක් ඇතුලේ මෙන්න මේ විදිහට is set session admin login එහෙම නැත්නම් and එහෙම නැත්නම් නෙමෙයි සොයන and එක දීලා මම session admin login in කියන එකක් මෙන්න මේ විදිහට හදාගෙන එහෙම නැත්නම් header එකෙන් මම location home.php එකට යවන්න කියලා මම exit කරගෙන තියෙනවා. එහෙම කරගෙන අපි දැන් කතා කරන programming එකට අදාළ කොටසින්ද මම මෙන්න මෙතන අපේ on submit කියන එක සහ admin verify කියන කොටස තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට ඒක JavaScript පැත්තට අදාළ දෙයක් හින්දා මම මෙතන අපේ JavaScript පැත්තට ආවම බලා ගන්න පුළුවන් මෙතන ෆන්ක්ෂන් එකක් මම හදාගෙන තියෙනවා අපේ මෙන්න මෙතන තිබ්බ go to step 1 කියන එකට. ඒ කියන්නේ අපේ email එක change කරන එකට අදාළ කොටසට. එතකොට මම ඒකෙදි මම ෆන්ක්ෂන් එක ඇතුලේ මේ විදිහට document get given by id step 1 කියන එකට මම class list remove කියන class list එකෙන් remove කරන්න කියලා තියෙනවා hidden කියන එක. ඊට පස්සේ මම ආයි document get element by id step 2 කියන එකෙන් මම class list එකට add කරන්න කියලා තියෙනවා hidden කියන එක class එක. ඊට පස්සේ මම ආයි document get element by id header icon එක inner text a කියන එකට document get element by id header title කියන එකට inner text එක admin panel ඒ වගේම document get element by id header subtitle කියන id එකෙන් අරගත්ත එකට මම inner text එකට sign in to manage skills of කියන text එකත් මෙහෙම දීලා මම අන්තිමටම document get element by id message class list කියන එකට add කරන්න කියලා තියෙනවා hidden කියන එක. ඒක තමයි අපේ function go to step 1 කියන එක. ඊට පස්සේ මම එනවා අපේ async function එකක් විදිහට මම හදාගෙන තියෙන admin login කියලා මම මෙතන හදාගත්ත function එකට. ඒකෙදි මම මෙතනින් අරන් එන event එක මම මෙතනින් e කියලා අල්ලගෙන මම e.prevent default කියන එක මෙතනින් call කරලා මම ඊට පස්සේ constant දෙකක් තුනක් හදාගෙන තියෙනවා email button සහ message කියන එක විදියට. එතකොට ඒකෙදි document get element by id email කියන එකේ value එකත් ඒ වගේම login button එකත් message එකත් ඒක constant වලට මෙන්න මේ විදිහට මම assign කරගෙන ඊට පස්සේ එනවා මෙන්න මේ btn.disable කියන එක true කියලා. එම කියලා මම btn ඒ කියන්නේ අපි මෙන්න මේක දැන් මෙතනින් email එක add කරාම පස්සේ මේ sending button කියන උඩ ක්ලික් කරාම අපේ sending කියන එක හදාගන්න කොටස තමයි මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට btn inner text කියලා අපි sending කියලා දැක්ක message එකත් ඒ වගේම message class list එකකට add කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම hidden කියන එක. ඊට යටින් මම ආයෙත් fd කියලා constant එකක් හදාගෙන ඒකට new form data කියන එකත් මම දීලා මම fd කියන එකට append කරගෙන තියෙනවා අපි මෙතන උඩින් ගත්ත email එක. ඊට පස්සේ මම try catch එකක් මෙන්න මෙහෙම දාලා මම try එක ඇතුලේ const res equal await fetch process
කියන ෆෝල්ඩර් එකේ තියෙන admin process.php කියන ෆයිල් එකට යවන්න කියලා තියෙනවා post method එකෙන් අපේ මෙන්න මේ fd කියන body එක. ඒතර මම ඒකත් ඉතින් ඉවර කළා. මම ඊට පස්සේ ආයෙත් data කියලා constant එකක් හදාගෙන ඒකට await json කියන එක දීලා මම ඊට පස්සේ if එකක් ඇතුලේ data කියන එකේ success කියලා තියෙනවා නම් document get element by id step 1 කියන එකට step 1 කියන එකේ class list එකට hidden කියන එක add කරන්න, step 2 කියන එකේ hidden එක remove කරන්නත් මම මෙතනින් කියලා header icon එකේ inner text එක මෙන්න මේ block එකත් header title එකත් verification header subtitle එකත් මෙන්න මේ විදිහට forward send to අපේ මෙතනින් add කරන email එකත් මෙන්න එහෙම දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ message class name එකේ මෙන්න මේ classes name මම මේ දීලා තියෙනවා. මේක තමයි අපේ div එක මෙන්න මේකට අදාළව වෙනස් වෙන්නේ. අපි කොළ පාටින් දැක්ක message එක ඒක තමයි. ඒතකොට මම message inner text එකට data කියන එකේ message එකත් class list එකෙන් message කියන එකේ class list එකේ තියෙන hidden එකත් මෙතනින් remove කරලා එතනින් අපේ if එක මම මෙතනින් ඉවර කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි try එකේ catch එක ඇතුලේ මම මෙන්න මේ විදිහට දීලා alert ගන්න කියලා තියෙනවා error එක. ඊට පස්සේ මම අද finally කියන එකත් use කරලා ඒක ඇතුලේ button disabled කියන එකට false කියලා දීලා button inner text එකට මම දීලා තියෙනවා send verification code කියලා. එතකොට ඒක තමයි අපේ admin login එකට අදාළවම හදාගෙන තියෙන async function එක. ඊට පස්සේ අපි යන් මගේ async function එකක් විදිහටම හදාගෙන තියෙන admin verify කියන එකට. එතකොට මම මෙතනින් අපේ on submit එක මෙතන admin verify කියන එක හදාගෙන මේ event කියන එකත් මෙන්න මෙතනින් මේ විදිහටම හදාගෙන තියෙනවා. ඕගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ උඩ වගේම e.prevent default කියන එකත් ඊට පස්සේ ආයෙත් vcode btn message කියලා constant තුනක් හදාගෙන ඒකට අදාළ IDs වලින් මෙන්න මේ විදිහට value ටික අරගෙන තියෙනවා. ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ උඩ වගේම button disabled කියන එක true, button inner text එක verify, message class list එකට add කරන්න කියලා තියෙනවා hidden එක. ඒ වගේම ඊට පස්සේ fd කියලා constant එකක් හදාගෙන ඒකට new form data කියලා හදලා fd එකට append කරලා තියෙනවා අපේ vcode එක. එහෙම නැත්නම් verification code එක. ඒ වගේම ඊට පස්සේ try catch එකක් use කරලා අපි content trace equal await fetch process කියන folder එකේ තියෙන admin verify process.php කියන එකට post method එකෙන් අපේ fd කියලා තියෙන body එක අරන් යන්න කියලා ආයෙත් constant data කියන එකට await press json කියන එක මම දීලා තියෙනවා. ඊට පස්සේ මම if එකක් ඇතුලේ data success message class name එකට මෙන්න මේක add වෙන්න. වගේ message inner text එකට data message එක message class list එකෙන් hidden කියන එක remove කරන්නත් ඒ වගේම set timeout කියන එකේදී මෙන්න මේ විදිහට window location.href admin dashboard.php කියන එකත් මෙතනින් දීලා මම මෙතන දැනට තප්පර දෙකක් දෙනවා. මම දීලා මම අපේ if එකේ else එක ඇතුළේ මෙන්න මේ ටිකම හදාගෙන අපි උඩේකේ හදාගත්ත එක මම එතනින් දීලා අපේ catch එකටත් error alert මෙතනින් දීලා final එකත් උඩ වගේම හදාගෙන අපේ script එකට අදාළ කොටස මම මෙතනින් ඉවර කරලා තියෙනවා. එහෙනම් අපි දැන් මුලින්ම admin login process.php කියන ෆයිල් එක බලමු. එතන මම කොහොමද build කරගෙන තියෙන්නේ කියලා. අපි දැන් admin login process.php කියන එකට ආවම පස්සේ මම php tag එකක් ඇතුළේ මේ විදිහට session එකක් start කරලා අපේ database එකයි json එක මේ විදිහට add කරගෙන මම අපේ හැබැතින් අරන් එන email එකත් මෙන්න මෙතනින් අරගෙන තියෙනවා. එහෙම අරගෙන මම if එකක් ඇතුලේ අපේ email එක empty නම් echo කරන්න කියලා තියෙනවා. json encode success කියන එකට false, message කියන එකට email is required කියන එක. ඊට මෙතන exit එකක් දීලා මම ඊට පස්සේ if එකක් ඇතුලේ අපේ email එක validate email එකක් විදිහට තියෙනවා කියලා බලන්න මෙන්න මේ විදිහට හදලා echo json encode success කියන එකට false, message කියන එකට invalid email format කියන එක මෙතනින් දීලා ඒකත් exit කරගෙන ඒ ෆැටින් ඉවර කරගෙන තියෙනවා. ඊට යටින් මම press කියන variable එක හදාගෙන ඒකට database එකේ search එකක් වෙන්න මේ විදිහට දීලා හදාගෙන search query එකක් වෙන්න මේ විදිහට select all from admin via email අපි අරගෙන email එකක් මෙන්න දීලා මම මෙන්න මේ විදිහට
ඒ සර්ච් කරගෙන මම අරන් එන එක res කියන variable එකට assign කරලා මම ඊට යටින් if එකක් දාලා res and res කියන එකේ number කියන එක බිඳුවට විශාලයි නම් admin කියන variable එකට ඒ res කියන එකේ features කියන එක දීලා මම ඒක හදාගෙන තියෙනවා. එහෙම හදාගෙන මම code කියන එකට strpad rand මෙන්න මේ විදිහට දීලා අපේ මම verification code එක මෙතන හදාගෙන database iud update admin set verification code කියන එක මෙන්න මේ දීලා වයා email මෙන්න මේ විදිහට දීලා මම මෙන්න මේ විදිහට update code එකක් use කරලා ඊට පස්සේ මම යටින් require once email.php admin name admin fname admin last name කියන එකත් මෙතනින් දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට යටින් මම mail send email helper send admin verification කියලා මෙන්න මේ code එකත් මෙතනින් යවලා session එකක් හදාගෙන තියෙනවා. admin verify email කියලා හදාගෙන මම මේකට email එකකින් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම echo json encode කියන එකට success කියන එකට true message කියන එකට mail send කියන එකත් මම හදාගෙන මම එකක් මෙතන use කරලා verification code send to මෙන්න මේ email එකට එහෙම නැත්නම් else එකේදී code generator but email send fail click smtp config කියන message එක මම දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේ උඩින් මෙන්න මෙතන හදාගත්ත if එකේ else එකේ accommodation encode success කියන false message කියන එකට admin email fault කියන එක මම දීලා තියෙනවා. එතකොට ඒක තමයි අපි admin login process.php කියන එකට අදාළ කොටස. ඔයගොල්ලෝ දැන් මගේ email එක යවන කොටස බලුවොත් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මගේ process කියන එකේ තියෙන email කියන ආයෙත් තියෙන folder එකේ මම මෙතන email කියන file එකට ගියොත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම හදාගෙන තියෙනවා send admin verification code කියලා public static function එකක් විදිහට හදාගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ admin verification verify process.php කියන ෆයිල් එකට ගිහින් බලමු. එතන මම කොහොමද හදාගෙන තියන්නේ කියලා. අපි දැන් admin verify process.php කියන ෆයිල් එකට ආවම පස්සේ ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා ෆයිල් එක වගේම php tag එක ඇතුලේ session start database එකත් ඒ වගේම json එකක් මේ විදිහට කරගෙන if එකක් ඇතුළේ මම e set session එකක් තියෙනවද බලනවා admin verify කියලා. ඊට පස්සේ එහෙම නැත්නම් මම මෙන්න මේ message එකක් දෙන්න කියලා මෙන්න ඉතින් මම if එක ඉවර කරගෙන මම email session කියන එකේ තියෙන verify admin verify email එක v code කියලා මෙතනින් මෙන්න මෙතනින් හදාගත්ත මේකත් මම මෙතනින් අරගෙන මම empty ද බලනවා if එකක් දාලා අපේ v code එක එහෙමනම් මෙන්න මේ message එකක් මෙතන දෙන්න කියලා තියෙනවා. එහෙම දීලා මම res කියන variable එක හදාගෙන ඒකට database search select all from admin where email and verification code කියන මෙන්න මේ ටිකත් කරගෙන මම මෙහෙම search කෝඩයක් දීලා මම ඊට පස්සේ මම if එකක් ඇතුලේ res and res කියන number කියන එක බිඳුවට විශාලයි නම් correct code කියන කමෙන්ට් එක දීලා මම admin res කියනකට features උත් කියලා මම assign කරගෙන තියෙනවා. එහෙම assign කරගෙන මම set admin session කියන අපේ admin එකට අදාළ මෙන්න මේ session එක මම මෙතනින් හදාගෙන තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට session එකත් මේ විදිහටම හදාගෙන clear code from db කියන ඒ කියන්නේ අපේ මේ verification code එක database එකට add වුණා පස්සේ add වුණාම මෙතනින් අරගෙන ඊට පස්සේ අපි මේක login වුණා පස්සේ admin ගේ verification code එක අයින් වෙන්න තමයි මෙන්න මේක මම දාගෙන තියෙන්නේ. එහම දාගෙන මම clear verify session කියන එක දීලා මම unset session admin verify email කියන එක දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම වුණාන් පස්සේ අපේ මේ session එක මෙතනින් close වෙලා යනවා. ඊට යටින් මම echo json encode success කියන එක true message එකට welcome back admin ගේ first name එක මෙහෙම දීලා මම අපේ උඩින් බටාගත්ත if එකේ else එකත් මේ විදිහට මම දීලා අපේ admin sign in page එකට අදාළ programming එක මම මෙතනින් ඉවර කරලා තියෙනවා. එහෙනම් ඒක තමයි අපේ admin sign in එකේ program එක. එහෙනම් අපි මේ project එකේම තවත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදී හමු.